සුබ දවසක් ශුද්ධෝ සතිය තවත් විශේෂ වූ දවසක් බදාදා 16 වෙනිදා. හෙට මහා බ්‍රහස්පතින්ද පාස්කු මහා තිදි නැත්නම් ත්‍රිඩූම් එක ආරම්භ කරන දවසට පෙර දවස. නැවතත් මේ ජුදාස්කාරියට්ගේ චරිතය ගැන මතයුතුමාද දවසේදී අපට මේ පෙර වදන මතක් කරලා දෙනවා. දැන් මෙතනදී අපි දැක්ක ජුදාස් සල්ලි අතේ තියාගෙන මම තමා සල්ලි දෙවියන්ගේ මල්ලි නෙමේ අයියා කියලා හිතාගත්තු ජුදාස් ඒකත් අරගෙන චණ්ඩිය වගේ යන්නේ කාළඟටද නායක පූජකයා ළඟට. එතනයි වැරදුනේ. එතනයි ඔහු තමාගේ ජීවිතය වරද්ද ගත්තේ. හැබැයි පේදුරු දන්නේ නැහැයි කියලා ගියේ කාළඟටද ජේසු ළඟට. අන්න එතනයි ඔහු ජීවිතය හරි ගස්ස ගත්තේ. අපි මුදල් හරගෙන වැරදි වැඩ කරගෙන අපිත් යන්නේ අන්නාස් කයිපාස්ලා නැමති නායක පූජකයෝ ළඟට නේද? එතනයි ආදර සබඳ අපි වැටෙන්නේ. හැබැයි අපි වැරදි කළත් යන්නේ ජේසු ළඟ නම්, නතර වෙන්නේ සමිදානන්ගේ දෙව් මව්ගේ පාමුල නම් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඒ වැරද්ද කවදා හරි නිවැරද්දකට හරවන්නට ඒ සමිදානෝ මාර්ගය පෙන්වනවා. දැන් ඔවුන් සමග ගනුදෙනුවක් මාව පාවා දීමේ කොන්තරාත්තුව රිදී කාසි 30ක් සුදුසු අවස්ථාවක් එනතුරු අපි දන්නවා ගෙත්සෙමනිය ගැන හොඳ දැනුමක් තිබුණා. ස්වාමින් වහන්සේ යන එන වෙලා ගැන හොඳ තේරුමක් තිබුණයි. ස්වාමින් වහන්සේගේම ආදරවන්ත ගෝලෙක්. උන්වහන්සේ විසින්ම තෝරාගත්තු චරිතයක්. ඒ ගැන කිසිම හාන්කිවිසියක්වත් නැහැ. ඒ නිසා හරියටම ප්ලෑන් එක ගහනවා. මම ඔබට උන්වහන්සේව සිප ගැනීමෙන් පාවලා දෙන්න. මට මේ මුදල ලබා දෙන්න. ඒක එක පැත්තකින් සිදුවෙද්දී අනිත් පසින් මොනවද සිදුවෙන්නේ? උන්වහන්සේ ගෝලයන් සමග තමාගේ ජීවිතයේ අවසාන භෝජන සංග්‍රහය ලෑස්ති කරන අවස්ථාවක්. එසේ කෑම කමින් සිටියදී ස්වාමින් වහන්සේ නැවතත් ශෝකයට පත් වෙලා ඔබගෙන් කෙනෙක් මාව පාවා දෙනවා කියලා අහනවා. එතකොට අනෙක් හැම ගෝලයෙක්ම 11 දෙනාම කියන වචනේ බලන්න ස්වාමිනී නැත්නම් දෙවිඳුනි ඒ මමද කියලා අහනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පුංචි ඉඟියක් දෙනවා. බලන්න එක ඉඟියක් නෙමේ, ඉඟි කිහිපයක්. එක අවස්ථාවක් නෙමේ, අවස්ථාවන් කිහිපයක් උන්වහන්සේ ජුදාස්ට දුන්නා. අවශ්‍ය නම් හැරිලා එන්න කියලා. හැබැයි කවදාවත් උන්වහන්සේ බල කළේ නෑ. නිදහස් කැමැත්ත දෙනවා, ෆ්‍රී විල් එක දෙනවා, ඔපචුනිටීස් දෙනවා, ඔකේෂන්ස් දෙනවා. හැබැයි ඔබ නොවැටින්නට නම් ඔබේ අධ්‍යාත්මය පිරිපුන් භාවයක තබාගෙන හොඳ පෞරුෂයක් තුළ දිවි ගෙවන්නට ඕනේ. ඒ නිසා හැමෝම ස්වාමිනී මමද කියලා අහද්දී එක පාත්‍රයේ අල්ලන තැනැත්තා තමයි මාව පාවා දෙන්නේ කියලා. අන්න එවිට ජුදාස් අත ගහනවා. එවිට ස්වාමින් වහන්සේ ඔහු දිහා බලලා ආදරෙන් නැවතත් බලලා කියනවා මේ මිනිසා ඔබට වන විපතක මහත ඔබ ඉපදුනේ නැතිනම් ජුදාස් මීට වඩා හොඳයි කියලා කියනවා. ඊට පස්සේ මෙච්චර කියලත් අර පාවා දෙන්න සියලුම ප්ලෑන් එක ගහලා කොන්තරාත්තුව ගහලා සල්ලි වලට ඒ අස්සන් කරලා ලියකිවිලි ඔක්කොම ළඟ තබාගෙන ඉන්න ජුදාස් බලන්න අහන ප්‍රශ්නය ස්වාමිනේ නෙමෙයි ගුරුදේවේනි ටීචර් ඉසිටයි ඒ මමද? අනේ ස්වාමින් වහන්සේ කියනවා වෙන කවුද මනුස්සයෝ ඒ ඔබම තමයි. බලන්න ඒ දෙකේ තියෙන වෙනස. අනිත් හැම ගෝලයකටම ස්වාමින් ජේසුස් වහන්සේ ස්වාමියා වුණා. ස්වාමිනී මව ලෝඩ් ඒ දෙවිය වුණා. හැබැයි ජුදාස්ට මොකද වෙලා තියෙන්නේ? ගුරුදේවෙක් වෙලා. නිකන් ටීචර් කෙනෙක් විතරයි. ඒ සම්බන්ධතාවයක් ජුදාස් විසින් අත්හැරගෙන හරියට පසුගිය දවසක අපි කියපු ඉරිදා දවසේ අර ගල් ගහලා මරන්නට ගියාපු ස්ත්‍රිය කියනවා ස්වාමිනී කවුරුත් මා පිට වැරද්ද පැටවුවේ නැහැ. අනෙත් ඊතර හිටපු නායකයෝ පූජකයෝ හැමෝම ගල් අමෝරාගෙන හිටපු අය ආන්නේ ගුරුදේවයනි. ණය වරද කරද්දී අපරාගෙන. බලන්න ඒ හැම කෙනෙකුටම දෙවියෝ ගුරුදේවෙක්, ගුරුවරයෙක්, ටීචර් කෙනෙක්. හැබැයි අර ස්ත්‍රියට පව් කළත් සම්බන්ධතාවයට ගොඩ නැගී ඇයට ස්වාමීන් වහන්සේ පෙනුනේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට, දෙවියෙක් හැටියට. ඔතනයි වෙනස. එතනයි එක්කෝ අපට වරදින්නේ නැත්තම් අපි හරි මාවතට යන්නේ. මේ වන විට අපි දන්නවා ජුදාස්ව යක්ෂයා විසින් පවරාගෙන අවසන්. රිදී කාසිවලට
පාවා දෙන්න. දැන් හොඳ අවස්ථාවක් ලැබෙන තුරුයි මේ බලාගෙන ඉන්නේ. ජේසුස් ස්වාමීන් වහන්සේ කෙලින්ම ඍජුවම පවසන දෙයට අන් අය ඉදිරියේ ඒ ස්වාමිනී කියන එක ඔහුගේ හදවතට දැනුණත් ඔහු ගණන් ගත්තේවත් නැහැ. මහා දයානුකම්පාවක් අවසාන තප්පරයේදී ජුදාස්ව දිනා ගැනීමට එතුමා උත්සාහ කළා. ඒ දයානුකම්පාවය හදවතක් ඇති ශාස්තෘවරයාණන් තුළ කැදවීම ලද අපි සැබවින්ම භාග්‍යවන්තයි නේද? අපි ජුදාස් කෙනෙක් නොවී පේදුරු වගේ වැටුණත් දෙවිඳුන්ගේ අත අල්ලගෙනම උන්වහන්සේත් එක්ක හෙටින් උදාවෙනේ මහා පාස්කු තෙදින ඊස්ටර් ඩූම් එකේ ඒ මහා දුක්ඛ ප්‍රාප්තිය මරණය සහ ඒ විරාජමාන උත්ථානයට සැදෑ සිතින් ඇතුළු වෙමු.